ශාස්ත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයේ යටතේ ඓතිහාසික පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය කර ශාසනයට පූජා කිරීම අද සිදු කෙරුණා. උත්සවයේ පැවැත්වුණේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ සුමනතිස්ස ආනන්ද නායක හිමිපාණන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි මේ අවස්ථාවේ ප්‍රකාශ වෙච්ච හැටියට ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියට අපි බෙහෙවින්ම කෘතඥ වෙන්න ඕනේ. වනගත පුෂ්පයක් රටක් ලෝකයක් සුවඳවත් කරන්නට උන්වහන්සේ ලෝකයට හඳුන්වා දීලා තිබෙන්නේ ජාතික රූපවාහිනියේ මූලික වැඩපිළිවෙලක් හැටියට. ඒ නිසා අද උන්වහන්සේ මේ රටේ පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් පවා ඊටාම විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් හැටියට හැමදෙනාගේම ජනාදරයට පාත්‍ර වෙලා තිබෙනවා. දක්ෂ තරුණ සමාජයේ මෙහෙවන මේ වගේ සමාජයට ආදර්ශයක් වෙන මේ වගේ ලක්ෂ ගණන් ජනතාවට සාන්තිය උදා කර දෙන හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ මේ රටේ සිය ගණන් ඉන්නවා. ඒ නිසා මුහුණු වහගෙන යන්න සිද්ධ වෙච්ච ඇත්තෝ අතිශය ස්වල්පයයි. ඒ හාමුදුරුවෝ ගැන කතා කරනවා මිසක් මෙවැනි හාමුදුරුවෝ ගැන කතා කරන අඩුයි මේ සමාජයේ. ආගමේ ධර්මයේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. මේ පින්වත් මහා සංඝ රත්නයේ වැඩ ඉන්න තාක්කල් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස මේ පන්සලත් එක්ක ඉන්න තාක්කල් ධර්මයත් එක්ක ඉන්න තාක්කල් පින්නතුනේ කවදාවත් සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. මේක ජාතික රූපවාහිනියට කරන ගෞරවයක් විදිහට අපේ රටේ අර කෙරෙන්නම ඕන දේ නිසි විදිහට කරන ආයතනයක් තමයි ජාතික රූපවාහිනිය කියලා මට තේරුණේ මම ජාතික රූපවාහිනිය ධර්මදේශනා කරන්න යනකොට. හේතුව තමයි කිසිම ලාභ ලෝභයක් අපේක්ෂාවෙන් තොරව අර නේ අපේ සමාජය කතා බහ කරන විදිහට කියනවනම් අර සල්ලිත් නෙමෙයි views ගන්නත් නෙමෙයි අර හොඳ ක්වොලිටි දෙයක් සමාජගත කරන්න උත්සාහ කරන නාලිකාවක් විදිහට ජාතික රූපවාහිනිය මට ආරාධනා කරලා අපේ අසංගය ගිහිල්ලා පළවෙනි වැඩසටහන කරා සම්මා දිට්ඨිය. ඒ තුලින් මුළු ලෝකයක් කත්නෝරුවේ සිරිධම්ම කියන හාමුදුරුවෝ දැනගත්තට පස්සේ මේ ගණේවව භූමියට සියලු දෙනාම එකතු පාදා වෙන්න ගත්තා. ඒකත් එක්කම ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා දිගින් දිගටම වැඩසටහන් කරනකොට ගිය අවුරුද්දේ මම පින්නතුනි බණ කියලා තිබ්බ බණ 400ක් හරි 480ක් හරි. එතකොට මේ මුළු රටටම බණ අහන්න රටේම ආධ්‍යාත්මික ශික්ෂණය වෙනුවෙන් මුලපුරපු ආයතනයක් තමයි ජාතික රූපවාහිනිය කියලා කියන්නේ. මේක ඉතින් අර මෙතන සභාපතිතුමා ඉන්න හින්දා කියනව නෙමෙයි හොඳ. ආයතනයට කරන ගෞරවයක් විදිහට කියන්නේ. ජාතික රූපවාහිනියෙන් පන්සල ගැනත් මම ගැනත් තවත් දේවල් එළියට කියන්න හේතුව ජාතික රූපවාහිනිය දැක්කම පුදුම විදිහට තරුණ දරුවෝ බණ අහන්න එනවා. අපි 10 වෙනි ගිය අවුරුද්දේ 10 වෙනි මාසේ 30 වෙනිදා ඉඳන් අද වෙනකොට හෙරෝයින් කිලෝ 1947ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙරෝයින් කිලෝ 1947ක් කියලා කියන්නේ අපි දන්නවා ගමේ නම් පොහොර බෑග් එකක් කියන්නේ කිලෝ 50. යූරියා මිටිය කිලෝ 50. ඒත් 1947ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් යූරියා බෑග් 40කට කීර්තුයි 39ක් විතර වෙනවා. ඒතර යූරියා බෑග් 39ක හෙරෝයින්. හෙරෝයින් එකපාරක් කියලා කියන්නේ කන් හැන්දෙන් භාගයයි. ඒතර අපිට හිතා ගන්න පුළුවන් පොහොර මිටි 39ක හෙරෝයින් කන් හැන්දෙන් භාගේ කොච්චර අවස්ථා ප්‍රමාණයක් ඒ පාවිච්චි කළ හැකිද? ඒ ව්‍යසනී දොරටුවේ ප්‍රමාණය. ඒ වගේම අපි අත්අඩංගුවට ගත්ත අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2062ක්. ඒ කියන්නේ යූරියා බෑග් 41කට ආසන්න ප්‍රමාණයක්. ඒතර ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ව්‍යසනයට අපේ තරුණ පරම්පරාව අපේ ජනතාව කොච්චර ගොදුරු වෙලා තිබෙනවද කියන එක. ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 289ක්. ඒ කියන්නේ යූරියා බෑග් පොහොර බෑග් 6කට ආසන්න ප්‍රමාණයකින් කොකේන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒතර එවැනි විශාල මහා තොගයක් මත්ද්‍රව්‍ය ව්‍යසනයට පත් වෙලා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙන අපේ රට තුළ මේ අත්අඩංගුවට ගන්න ලද ප්‍රමාණය. අපි තාමත් විශ්වාස කරන්නේ නැහැ එන ඔක්කොම අපි අත්අඩංගුවට ගත්තා කියලා. එන ඔක්කොම ගත්තා නම් ආයෙ ගින්නේ නැහැ. මේ අපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ ප්‍රමාණය. ඒත් අපිට තේරුම් ගන්න පුළුවන් අත්අඩංගුවට ගත හැකි මත්ද්‍රව්‍ය තොගේ විශාලත්වය මේ තරම් නම් රට තුල කොච්චර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පැතිරලා තිබෙනවද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ ගත වුණේ මාස 7 ඇතුළත අපි අත්අඩංගුවට අරන් තියෙන 1,86,000 ඒ වගේම පිරිමි ළමුන් ගැහැණු ළමුන් ඒ කියන්නේ අවුරුදු 20කට වඩා අඩු ළමුන් පිරිමි ළමුන් 6064ක් ගැහැණු ළමුන් 138ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ කියන්නේ මේ තරුණ පරම්පරාව. ඒ වගේම ගිනි අවි ස්වයංක්‍රීය ගිනි අවි 83ක් අත්අඩංගුවට අරන් තියෙනවා.
දැන් අපි සතුව තියෙන අභියෝගය තමයි මේ විනාශකාරී දොරටුවේ දිශාවට ගමන් කරමින් තියෙන අපේ තරුණ පරම්පරාව කොහොමද අපි උන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ දොරටුව දිශාවට කැඳවාගෙන ඉන්නේ. රජයක් හැටියට අපි අපේ ගිහි පින්වතුන් අපි හැමදෙනාම මුණ දෙන අභියෝගය තමයි අපේ තරුණයන් අභියස තිබෙනවා විනාශකාරී දොරටුවක් සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන දොරටුවක්. මා දන්නවා විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව දන්නවා. විශාල බලයන් තිබෙන දොරටුව. ඒ පිටපස දේශපාලන බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස රාජ්‍ය බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස මුදල්මය බලය තිබෙන තත්වයක් තිබෙනවා. එහෙමනම් අපි ඒ දොරටුව වසා තැබිය යුතුයි. වසා තැබීම සඳහා ඒහා සමානම බලයක් සා ඊට වඩා වැඩි බලයක් අපි යොදවන්න ඕන. මා අපේ හාමුදුරන් වහන්සේලා අපේ ගිහි පින්වතුන් ඉදිරිපිට මා ඉතාමත් එක පැත්තෙන් ආඩම්බරයෙන් කිව්වත් වැරදි නෑ. මා කියන්න කැමතියි ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තිබුණු දේශපාලන බලය අපි විඳවට්ටවා තිබෙනවා. කිසිසේත්ම ඒ කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නෑ, ආරක්ෂාව ලැබෙන්නේ නෑ කියන සහතිකය මට දෙන්න පුළුවන්. අන්න එහිදී තමයි අපිට කත්නෝරුවේ සිරිධම්ම අපේ තරුණ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්නේ. අපිට අවශ්‍යයි මේ විනාශකාරී දොරටුව වසා තැබීම සඳහා තරුණ පරම්පරාවගේ ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි. ඒ ප්‍රබෝධමත්භාවී නියම කාර්යභාරයක් මා හිතනවා අපේ සිරිධම්ම තරුණ අපේ හාමුදුරන් වහන්සේ ඉටු කරා කියන විශාල ගෞරවයක් සහ ප්‍රණාමයක් අපි උන්වහන්සේට පුද කරන්න කැමතියි.